ආයුබෝවන්. අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ යෝගට් වල ජීවත් වන බැක්ටීරියාවන් සරල වර්ණකයක් වන මෙතිලීන් බ්ලූ භාවිතා කරලා වර්ණ ගන්වලා සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ විවිධ බලයන් යටතේ නිරීක්ෂණය කිරීම කියන ප්‍රායෝගිකය. මේ ප්‍රායෝගිකයට අවශ්‍ය සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුම මම මීට කලින් කරපු වීඩියෝස් දෙකකින් ඔබ වෙත ලබා දී තියෙනවා. එම නිසා අපිට මේ පරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය සිද්ධාන්තමය සහ ප්‍රායෝගිකමය දැනුම ඔබ වෙත තියෙනවා. මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවට පරිසරයේ සිටින සියලුම ශුද්ධ ජීවීන් විනාශ කිරීම. ඒ සඳහා අපිට දාහකයක් සහ දාහකයේ දැල්වීම සඳහා ලයිටරයක් අවශ්‍ය වෙනවා. ඊළඟට අපේ පරීක්ෂණාගාර මේසය මත ජීවත් වන සියලුම ශුද්ධ ජීවීන් විනාශ කිරීම සඳහා disinfecting wipes අපිට අවශ්‍ය වෙනවා. මේවා භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මගේ අතේ ජීවත් වන ශුද්ධ ජීවීන් මේ පරීක්ෂණයට යෑම වැළැක්වීම සඳහා මට වරක් භාවිතා කළ ඉවතලන අත්ඇසුම් භාවිතා කරන්න වෙනවා. මම මේ අත්ඇසුම් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේ පරීක්ෂණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ යෝගට් වල ජීවත් වන බැක්ටීරියාවන් නිරීක්ෂණය කිරීම. අපිට ඒ සඳහා යෝගට් අවශ්‍ය වෙනවා. මේ කුඩා බීකරේ තියෙන යෝගට් මම මේ පරීක්ෂණයේදී භාවිතා කරනවා. එහිදී මේ යෝගට් වල ජීවත් වන බැක්ටීරියාවන් මෙතිලීන් බ්ලූ භාවිතා කරලා වර්ණ ගන්වලා හඳුනා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ යෝගට් ලබා ගැනීම සඳහා අපි මේ ආමු කූලන පුඩුව සහිත උපකරණය භාවිතා කරනවා. මට පේනවා ඇති ආමු කූලන පුඩුව සහිත ඒ උපකරණය. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ජීවාණු හරණය කරන ලද වීදුරු කඩ. ඉතින් මම භාවිතා කරන්නේ මේ වීදුරු කඩ. ඒ වීදුරු කඩ ඔයගොල්ලන්ගේ ඉස්සරහා මම ජීවාණු හරණය කරලා පෙන්නනවා. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා එතනෝල්. මේ තියෙන්නේ එතනෝල්. මම එතනෝල් ඒ සඳහා භාවිතා කරනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා දැන් අපි මේ වීදුරු කඩාව ඇල්ලියම් සඳහා අපිට අල්ලන්න පුළුවන් දෙකලවරෙන්. එහෙම නැත්නම් අපිට භාවිතා කරන්න පුළුවන් මේ වගේ දැහි ඇඬුවක්. ඊළඟට මේ වීදුරු කඩාවට එකතු කරන්න වෙනවා අපිට ආසුත ජලය. ඒ සඳහා මම ආසුත ජලය මෙතන ලබාගෙන තියෙනවා. මේ තියෙන ආසුත ජලය. ඊළඟට මේ ආසුත ජලය අපේ වීදුරු කඩාව මතට දැමීම සඳහා ජීවාණු හරණය කරන ලද මේ වගේ වරක් භාවිතා කරලා ඉවතල යෑමට හැකි ඩ්‍රොපර් එකක් මම භාවිතා කරනවා. මේකේ ලියලම තියෙනවා ස්ටෙරයිල් කියලා. මම හිතනවා පේනවා ඇති කියලා පැහැදිලිව. මම මේක භාවිතා කරනවා. නමුත් සමහර අය ඒ සඳහාම නැවත භාවිතා කරනවා ආමු කූලන පුඩුව. අපිට මේ පුඩුවේ ආසුත ජලයේ බිඳුවක් අරගෙන වීදුරු කඩාව මතට එකතු කරන්න පුළුවන්. අපිට මේ දෙකෙන් ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වීදුරු කඩාව මත තියෙන ආසුත ජලයේ බිඳුවට අපි එකතු කරනවා මේ ආමු කූලන කුඩුවෙන් ලබාගත් යෝගට් ස්වල්පය එකතු කරලා ඒක ඉතාමත් තුනීව පතුරවනවා. පතුරවා ගැනීම සඳහා අපිට ආමු කූලන පුඩුව අවශ්‍ය වෙනවා. එහෙම කරන් පස්සේ අපි මොකද්ද කරන්නේ? බන්සන් 1000කේ මතින් ඒ වීදුරු කඩාව දෙතුන් වරක් අරන් යනවා. ඒක කඩාව මත තිර කිරීම සඳහා. නමුත් අපි 100% වියලන්නේ නැහැ කඩාව. ඊට පස්සේ අපි ඒ සාදාගත් බැක්ටීරියා අඳුන මතට අපි එකතු කරනවා මෙතිලීන් බ්ලූ. මේ තියෙන මෙතිලීන් බ්ලූ වර්ණකය. මේ වර්ණකයෙන් බිංදු දෙකක් විතර අපි එකතු කරනවා. එකතු කරලා තප්පර 30ක් තප්පර 60ක් අතර කාලයක් අපි ඒක එහෙම තියෙන්න ඇරලා අපි ඊට පස්සේ හොදන්න ඕනේ. පරීක්ෂණාගාරයේදී නම් අපිට පුළුවන් මේ විදුරු කඩාව සෙමින් ගලා යන ජලයෙන් සෝදන්න පුළුවන්. නමුත් මට මෙතන මේ පරීක්ෂණාගාරයේ මේසෙ මත ජල කරාමයක් නැහැ. ඒ නිසා මම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සාමාන්‍ය ජලය රැගත් මේ බෝතලයෙන්. මේකේ කෙලවර උල් වෙලා තියෙන නිසා අපිට පහසුවෙන් කරන්න පුළුවන්. මම අර වීදුරු කඩාව හොදනවා. සෝදාගෙන එන ජලය එකතු කිරීම සඳහා මම මේ වීදුරු භාජනය භාවිතා කරනවා. ඊට පස්සේ අපි කරන්නේ තීන්ත පොඟවන කඩදාසි. මේ තියෙන තීන්ත පොඟවන කඩදාසි. මේ කඩදාසි අරගෙන අර වීදුරු කඩාවේ මත තියෙන අමතර ජලය මම පිහලා ඉවත් කරනවා. ඉවත් කරන් පස්සේ මම කරන්නේ මේ තියෙන්නේ වැසුම් පෙති 100ක් තියෙන පුංචි ප්ලාස්ටික් පෙට්ටිය. මේකෙම එක වැසුම් පෙත්තක් අරගෙන අර බැක්ටීරියා අඳුන මත තියලා ඒක සෙමින් වහනවා. ඒ සඳහා මට අවශ්‍ය වෙනවා කලින් ප්‍රායෝගිකව ගන්න පෙන්නවා මේ වගේ නීඩල් එකක්. මේ නීඩල් එක ආධාරයෙන් ඊටාත්ම සෙමින් මම මේ වැසුම් පෙත්ත වීදුරු කඩාව මත තම්පත් කරනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඒ සාදාගත්
తాවකාලික කදාව. දැන් මේ తాවකාලික කදාවේ තියෙන්නේ බැක්ටීරියා නිදර්ශකය. ඒ නිදර්ශකය අපි වර්ණ ගන්නලා තියෙන්නේ මෙතිලින් බ්ලූ වලින්. දැන් ඒක දැසුම් පෙත්තකින් වහලා තියෙන්නේ. අපිට ඒක සති ගණන් මාස ගණන් තියාගන්න බෑ. ඒක తాවකාලිකයි. ඊට පස්සේ අපි කරන්නේ මේ සාදාගත් తాවකාලික කදාව නිරීක්ෂණය කරනවා සංයුක්ත ආලෝක අන්විෂයක් යටතේ. ඉතින් මම ඒ සඳහා මාගාව තියෙන මේ සංයුක්ත ආලෝක අන්විෂය භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බැලුවම් පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ ඇහැට පේන ඒ දර්ශනය වන බැක්ටීරියාවන් හඳුනාගෙන රූපයක් ඇඳීම. තේරුණානේ? ඉතින් මේක තමයි අපි කරන්න අද බලාපොරොත්තු වෙන ප්‍රායෝගිකය. ඉස්සලාම අපි කරන්නේ මේ අවට පරිසරයේ සිටින ශුද්ධ ජීවීන් විනාශ කිරීම. ඒ සඳහා මම මේ 1000ක දල්වනවා. දැන් 1000ක දැල්විලා තියෙන්නේ. එතකොට මේ 1000කේ මම මේ අවට පරිසරයේ මෙහෙම ගමන් කරනවා. මේ විදිහට. එතකොට අවට වාතයේ සිටින සියලුම ශුද්ධ ජීවීන් විනාශ වුණායයි අපි බලාපොරොත්තු වෙනවා. ඔයාලට පේනවනේ. දැල්ල පේනවා ඇති ඔයගොල්ලන්ට. දැල්ල මම නිවන්නේ නැහැ. මේක මේ විදිහට මම තියනවා. මොකද මේ පරීක්ෂණයේදී මේක මට කීප වතාවක් අවශ්‍ය වෙන නිසා. දැන් ඔයගොල්ලන්ගේ විද්‍යාගාරයේ තියෙන බන්සන් 1000ක මේ සඳහා යොදා ගන්න පුළුවන්. මං ගාව බන්සන් 1000ක තියෙනවා කීපයක්. ඉතින් මේක තමයි තියෙන අලුත් මේක. තාම මට ගෑස් සැපයුමක් නැති නිසා ඒ වෙනුවට මේ 1000ක පාවිච්චි කරනවා. ඉන්න අනතුරු අපිට කරන්න තියෙන්නේ මේසේ මත ජීවත් වන සියලුම සුදු ජීවීන් මම විනාශ කරන්න ඕනේ. ඒ සඳහා මම විස බීජ නාශක ගැල්ලු කඩදාසි භාවිතා කරනවා. මේ තියෙන්නේ ඒ විස බීජ නාශක ගැල්ලු කඩදාසි. දැන් මම ඒකෙන් මේ වගේ එකක් අරගෙන මේ වань පේන්නේ. මම මේකෙන් පරීක්ෂණාගාර මේසේ හොඳට පිහිනවා. මේ දෙක තුනක්ම ආවා. දැන් මෙහෙම හොඳට පිහිනවා. ඔයගොල්ලන්ගේ පරීක්ෂණාගාරයේ මේසේ මේ විදිහට ඔයගොල්ලෝ හොඳට පිහලා ඒ විස බීජ වලින් තොර කර ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් තමන්ගේ අත මේ විදිහට පිරිසුදු කර ගන්න. ඒතර ඔයගොල්ලන්ගේ අතේ ශුද්ධ ජීවීන් නැහැ. ඒ උනාට අතේ ඉන්න පුළුවන් නිසා අපි ඊළඟට කරන්නේ වරක් භාවිතා කරලා ඉවතලන මේ වගේ අත්ඇසුම් යුගලක් අපි පළඳින්න ඕනේ. දැන් මම වරක් භාවිතා කරලා ඉවතලන අත්ඇසුම් දෙකක් දැන් පැලඳුවා. මගේ අතින් සුදු ජීවීන් අපේ පරිසරයට ගමන් කරන්නේ නැහැ. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මේ සඳහා අවශ්‍ය කදා ලබා ගන්න. මම මේකෙන් කදාවක් ලබා ගන්නවා, විදුරු කදාවක් ලබා ගන්නවා. මේ විදුරු කදාවක් ලබා ගත්තා. අපි විදුරු කදාව ලබා ගත්තම අල්ලන්නේ දෙකලවරින් මේ විදියට. ඊට පස්සේ අපිට පුළුවන් මෙහි සිටින සුදු ජීවීන් විනාශ කරන්න. ඒ සඳහා මට පුළුවන් 95ක් සාන්ද්‍ර එතනෝල් භාවිතා කරලා මේක එතනෝල් වලින් සෝදන්න. සෝදලා මෙහි තියෙන සුදු ජීවීන් ඉන්නවන අයින් කරන්න පුළුවන්. මං එතනෝල් ගත්තා. මේ තියෙන එතනෝල් මං එතනෝල් වලින් මේක දැන් සෝදනවා. මේ තියෙන්නේ මේ විදුරු කදා රඳවණයක් පරීක්ෂණාගාරවල. මේ විදුරු කදාව මම මේක දැන් එතනෝල් වලින් සුද්ධ කරනවා මේ. දැන් තියෙන එතනෝල් වලින් මම මේක විස බීජ හරණය කරනවා. මේ පේනවනේ. දැන් එතනෝල් වලින් මම හේදුවා. තව ටිකක් ඕන නම් මේ එතනෝල් ටික පල්ලයට බහිනවා. මේ විදුරු කදා රඳවනේ මේ රඳවලා තියෙනවා. මේකේ තියෙනවා මෙහෙම දාර. ඒ දාර දෙකක් අස්සේ රඳපුවාම මේ පේනවද උනා? මම හිතන්නේ පේනවා. දැන් ඒක වේලෙනවා. දැන් ඒකේ සුද්ධ ජීවීන් කොහොම විනාශ කරා කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඕන මේ වහන්න පුළුවන්. වහලා දැන් තියෙන්නේ මේ.
ඕගොල්ලෝ කෙලින්ම ජීවාණු හරණය කරන ලද වීදුරු කදාවක් ලබා ගත්තම මේ පියවර කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම ඕගොල්ලන්ට ඒ පියවරත් කරලා පෙන්නුවා. දැන් අපි ඒක වේලෙන්න තියමු. ඒ අතරතුර අපිට කරන්න පුළුවන් මේ තියෙන්නේ භාවිතා කිරීමට බලාපොරොත්තු වන ආමුකූලන පුඩුව. මේ පුඩුව මේ රක්ත තප්ත වෙනවා රත් කරන්න ඕනේ. රත් කරලා නිවෙන්න තියන්න ඕනේ. අර යෝගට් නියැදියෙන් යෝගට් ලබා ගැනීම. දැන් මම ඕන රක්ත තප්ත වෙනකන් රත් කරනවා. ඕනකේ දැල්ල පේන්නේ නැහැ. නමුත් ඔන්න පේනේ. දැන් ඕනට දැල්ල පේනවා. දැන් මේ රක්ත තප්ත වෙනවත් පේනවා. පේනවද? කැමරාවට උඟක් ලං කරන්න බෑ. මම හිතනවා කොහොමද පේනවා කියලා. රක්ත තප්ත වෙනකන් රත් කරනවා. මේ පුඩුවේ කිසිම ආකාරයක සුද්ධ ජීවීන් දැන් නැහැ. මම පියන රත් වෙනකන් මම ඒක රත් කරා. දැන් ඊට පස්සේ අපි මේක නිවෙන්න තියමු. කොහොමද නිවන්න තියන්නේ? මෙහෙම මේසුඩු තියලා තියෙනවා. පරිශනාගාරේ මේසුඩු තියෙනවා. ඒක ගෑවෙන්නේ නැහැ. ඒක චුට්ටක් ඉහළින් තියෙන්නේ. වීදුරු කදාවත් එක කරන ක්‍රියාවලිය සියල්ල මම පෝස්ලියෙන් තහඩුවක් මත කරන්නම්. ඒකට ඔයාලට වැඩි හොඳින් පෙනේ. මේ තියෙන පෝස්ලියෙන් තහඩුවක් අපි මේක මත කරමු. ඔන්න ඒක තිබ්බා. දැන් මම මධ්‍යසාර වලින් සෝදා වේලාගත් ජීවාණු හරණය කළ විදුරු කදාව දැන් ලබා ගත්තා. මේ විදුරු කදාව මත කිසිම ආකාරයක සුදු ජීවීන් දැන් ජීවත් වෙන්නේ නැහැ කියලා අපිට හිතා ගන්න පුළුවන්. දැන් මම මේක පෝස්ලියෙන් තහඩු මත තියනවා මේ විදිහට. මේ විදුරු කදාව ඇල්ලීම අපිට කරන්න පුළුවන් දැහි ඇඬුවක් ආධාරයෙන්. මේ විදිහට. නමුත් අතින් දෙපැත්තෙන් අල්ලගත්තත් ඒ දේම තමයි මේ විදිහට තියෙනවා. ඔයගොල්ලන්ට මේක පැහැදිලිව පේන්න මම කැමරාව කිට්ටු කරලා තව ගන්නම්. මේ වීදුරු කදාවේ අපි ලියන්න ඕනේ අපි දැන් භාවිත කරන්න යන්නේ මේක යෝගට් සඳහානේ. එතකොට යෝගට් කියලා මේක ලියන්න වෙනවා. ඉස්සෙල්ලාම අපි යෝගට් කියලා ලියුවා. දැන් යෝගට් කියලා අපි ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ ජීවාණු හරණය කරන ඩ්‍රොපර් එකක් අරගෙන මේ තියෙන්නේ ජීවාණු හරණය කරන ඩ්‍රොපර් එක. ඒක ප්ලාස්ටික්. ඒක තියෙන්නේ ආවරණයක් තුල. මේක ලියලා තියෙනවා ජීවාණු හරණය කරලා තියෙන්නේ කියලා. මේකෙන් ආසු ජලයෙන් බිඳුවක් අරගෙන එකතු කරනවා අපේ මේ වීදුරු කදාව මතට. ඒ නිසා මම මේක විවෘත කරලා මේ තියෙන එක ලබා ගන්නවා. මේ ලබා ගත්තා. මේ තියෙන ආසු ජලය මම ඒ ආසු ජලයෙන් බිඳුවක් ලබා ගන්නවා මේ ඩ්‍රොපර් එකට. මේ ලබා ගත්තා. ඊට පස්සේ මේ බිඳුව එකතු කරනවා මේ වීදුරු කදාවට මේ විදිහට. දැන් එකතු කරා. මේක හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි ජීවාණු හරණය කරන ලද ආමුකූලන පුඩුව ආධාරයෙන් මේ යෝගට් සාම්පලයෙන් ඉතාමත්ම කුඩා නියදියක් ලබාගෙන ඒක අර අපේ වීදුරු කදාව මත තියෙන ආශ්‍රිත ජල බිඳුවට එකතු කරනවා මේ විදිහට. එකතු කරලා ඒක තෛලෝදකරණය වෙන තෙක් මෙහෙම හොඳින් කලවම් කරලා වෘත්තාකාරව ඉතාමත්ම තුනී ස්තරයක් වෙන පරිදි මේ වීදුරු කදාව මත ඒ තෛලෝදකරණය වූ යෝගට් නියදිය මෙහෙම පතුරවනවා. දැන් ඉතාමත්ම තුනීවට අපි ඒ තෛලෝදකරණය වූ යෝගට් වීදුරු කදාව මත පැතුරුවා. දැන් ඒක ඕගොල්ලන්ට පේනවා ඇති. දැන් ඊට පස්සේ අපි කරන්නේ මේ කදාව තිර කිරීම සඳහා අපේ දාහකයේ මතින් කිහිපවරක් එහාට මෙහාට ගෙනියනවා. මෙහෙම. එතෙන්දී
ඒ තෛලෝදකරණයේ වූ යෝගට් කොටස සම්පූර්ණයෙන්ම වියලන තෙක් අපි වීදුරු කදාව 1000ක මතින් ගෙනියන්නේ නැහැ. 100%ක්ම අපි වේලන්නේ නැහැ. මෙහෙම ගෙනියනවා. දැන් ඒක අපි ගෙනිච්චා. දැන් ඔයාලට පේනවා ඇති දැන් ඒක තරමක් දුරට වේලිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මේ 1000ක නිවන්න. දැන් ඔයාලට දැල්ල පේන්නේ නැහැ. ඒකේ මූඩිය මේ දැල්ල මතින් තියලා අයින් කරපම ඔයගොල්ලන්ට දුමක් යනවා පෙනේ. ඒ කියන්නේ ආරක්ෂිතව අපි ඒ 1000කින් නිව්වා කියන එක. දැන් ඔන්න බලා ගන්න. දැන් අර දුමක් පිට වෙනවා. ඒ කියන්නේ මෙතෙක් වෙලා දැල්ලු දැල්ල දැන් අපි ආරක්ෂිතව නිව්වා. දැන් අපි එක නිව්වා. දැන් ඔයාලට පේනවා ඇති මේ තෛලෝදකරණයේ වූ යෝගට් ස්වල්පය එහෙම නැත්නම් නියදිය විදුරු කදාව මත තිර කරලා දැන් තියෙන්නේ. පේනවනේ? දැන් අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ තියෙන්නේ මෙතිලීන් බ්ලූ. මම හිතලා වань හොඳින් පේනවා ඇති කියලා. ඉතින් මෙතිලීන් බ්ලූ වලින් අපි එක බිඳුවක් මේ යෝගට් නියදිය මතට එකතු කරන්න ඕනේ. දැන් අපි ඒක කරන්න යන්නේ. දැන් එකතු කරා. එකතු කරලා අපි මේ විදියට මේක විනාඩියක කාලයක් තියන්න ඕනේ. ඒ යෝගට් වල ජීවත් වන බැක්ටීරියාවන් වර්ණ ගැන්වීම සඳහා. මම ඒක තරමක් දුරට පැතුරුවා. මෙතිලීන් බ්ලූ වර්ණකය අපේ යෝගට් නියදිය මත තරමක් දුරට මම පැතුරලා තියෙන්නේ. ඔයාලා දැන් පේනවා ඇති මේ. දැන් මම මේක විනාඩියක කාලයක් මේ විදියට තියෙනවා. දැන් විනාඩික කාලයක් ගත වුණා. දැන් අපි ඊළඟට කරන්නේ මේ යෝගට් නියදිය මත තැම්පත් වෙලා තියෙන අමතර වර්ණක අපි ඉවත් කරන්න ඕනේ. ඒ සඳහා මම මේ බෝතලේ තියෙන කරාම ජලය භාවිතා කරලා වීදුරු කදාවේ තියෙන අමතර වර්ණක මම සෝදා හරිනවා. මේ විදියට. දැන් සෝදා හැරියා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙහි තියෙන මේ වැඩිමනක් ජලය වීදුරු කතාව මත පැතිරලා තියෙන ජලය ඉවත් කිරීම. ඒ සඳහා මම තීන්ත පොඟවන කඩදාසියක් භාවිතා කරනවා. දැන් තීන්ත පොඟවන කඩදාසියක් ගත්තා. ඒකෙන් මේ අමතර වර්ණක සහිත ජලය අපි අයින් කරනවා. මේ විදියට. පේනවනේ? අපිට මෙහෙම අයින් කරන්න පුළුවන්. දැන් අයින් කරා. ඊට පස්සේ කරන්නේ අපි මේ වැසුම් පෙටි තියෙන කුඩා පෙට්ටියෙන් එක වැසුම් පෙත්තක් අරගෙන මේ විදියට මේ වැසුම් පෙත්ත අපි සාදාගත් තිර කරලා වර්ණ ගන්නු මේ යෝගට් මත මේ විදියට ඇලයට තියලා මට පේනවනේ මේ නීඩල් එක ආධාරයෙන් එක සෙමින් පාත් කරනවා. මේ විදියට පාත් කරා.
දැන් අපි සාදාගත් తాවකාලික කදාව මොන හොඳට පේනවා. තේරුණානේ? දැන් ඒක වැසුම් පෙත්තෙන් වහලා තියෙන්නේ. දැන් මෙතෙන්දි මට ඔයගොල්ලන්ට වැදගත් කාරණයක් කියලා දෙන්න ඕනේ. ඒ කාරණය තමයි අපි සාදාගත් කදාව වැසුම් පෙත්තකින් වැසීම හා සම්බන්ධව. අපි මේ සාදාගත් බැක්ටීරියා අඳුන සහිත වීදුරු කදාව ඇයි අපි වැසුම් පෙත්තකින් වැහුවේ කියලා. දැන් ඔයගොල්ලන්ගේ ප්‍රායෝගික අත්පොතේ අපි ඒ කදාව සෑදීමේදී වැසුම් පෙත්තක භාවිතය හා සම්බන්ධව සඳහනක් නැහැ. ඒ වැසුම් පෙත්ත භාවිතය සහ සම්බන්ධ කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි අපි සාදාගත් මේ වීදුරු කදාව සංයුක්ත ආලෝක අන්වීක්ෂයකින් නිරීක්ෂණය කිරීමේදී සංයුක්ත ආලෝක අන්වීක්ෂයේදී විශේෂයෙන්ම අධිබලය භාවිතයේදී ඒ අධිබල කාචය අපි සාදාගත් බැක්ටීරියා අඳුනේ ගැටීමට ඉඩ තියෙනවා. එහෙම ගැටුණොත් ඒ සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ තියෙන ඒ අධිබල කාච විනාශ වී යාමට ඉඩ තියෙනවා. ඉතින් ඒවා බොහොම වටිනා කාච. එක කාචයක් විනාශ වීම අපිට වළක්වා ගන්න පුළුවන් අපි සාදාගත් අඳුන වැසුම් පෙත්තකින් වහපුවාම. දෙවෙනි කාරණය තමයි ඒ අධිබල කාචයක් අපි සාදාගත් බැක්ටීරියා අඳුන හා ස්පර්ශ වුණොත් බැක්ටීරියා අඳුන විනාශ වී යාමටත් ඉඩ තියෙනවා. තුන්වෙනි කාරණය තමයි වැසුම් පෙත්තකින් අපි සාදාගත් බැක්ටීරියා අඳුන වැසීම නිසා එහි තියෙන තෙත ගතිය තව දුරට පවතිනවා. පැය කීපයක් භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා වැසුම් පෙත්තකින් වැසීම නිසා. අපි වැසුම් පෙත්තකින් වැහුවේ නැත්නම් සිද්ධ වෙන්නේ මොකක්ද? අපි සාදාගත්තේ බැක්ටීරියා අඳුන ඉතාමත්ම ඉක්මනින් වියලී යාමට භාජනය වෙනවා. මේ ප්‍රායෝගික වැදගත් කාරණා නිසා తాවකාලික කදාව සෑදීමේදී වැසුම් පෙත්ත භාවිතය අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි කරන්නේ සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ විවිධ බලයන් යටතේ මේ කදාව අපි නිරීක්ෂණය කරනවා. මම සංයුක්ත ආලෝක අන්වීක්ෂය ගත්තා. දැන් කදාව අපි ලබා ගත්තා. දැන් මෙහෙම සංයුක්ත ආලෝක අන්වීක්ෂ වේදිකාව මත ඒ කදාව තියලා අපි දැන් මේකට ආලෝකය සපයනවා. ඔයාලට දැන් පේනවනේ. දැන් ඊට පස්සේ අපි සාදාගත් ඒ කදාව මම අන්වීක්ෂ අවබලය යටතේ මම නිරීක්ෂණය කරන්නේ. මට පේනවා. දැන් බලමු ඊළඟ එකට මාරු කරලා. මට පේනවා බැක්ටීරියා කුකුස ආකාරයක් ඉන්නවා. මට පේන එක ඔයගලන්ට පේන්නේ නැහනේ. දැන් මම ඒක මගේ පරිගණකයේ තිරය මතට අරගෙන ඔයගලන්ට පෙන්නන්න. දැන් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ අපි සාදාගත් తాවකාලික සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ විවිධ බලයන් යටතේ නිරීක්ෂණය කිරීමේදී අපිට දර්ශනය වන ආකාරය. මේ පරිගණකයේ තිරය මත මට ඒ දර්ශනය ඔයගලන්ට පෙන්වන්න පුළුවන්. මේ තමයි මම භාවිතා කරන සංයුක්ත ආලෝක අන්වීක්ෂය. දැන් අපි ඒ දර්ශනය නරඹන්න උත්සාහ කරමු. මේ තමයි අන්වීක්ෂයේ අවබලය යටතේ අපි මේ සාදාගත් කදාවේ තියෙන කොටස් පේනෙන ආකාරය. තමයි පැහැදිලි නෑ කිසිම දෙයක්. මෙන්න මේ කොටසේ අපිට දැర్శණය වෙනවා බැක්ටීරියාවන්. තාම පේන්නේ මේ අන්වීක්ෂ අවබලය යටතේ. දැන් අපි මැදි බලයට මාරු කරනවා. තාමත් අපිට හරියට පේන්නේ නැහැ බැක්ටීරියාවන්. ඊපස්සේ අධි බලයට මාරු කරනවා. දැන් අපිට දැర్శණය වෙන්නේ බැක්ටීරියාවන්. අන්වීක්ෂ වේදිකාවේ තියෙන පස්තලේ තමයි කොළ පාට පේන්නේ. දැන් ඔයාලට පේනවා.
මේ ඉන්නේ බැක්ටීරියාව. මේ ඉන්නේ. මම ඒක දැන් රෙකෝඩ් කරන්නම්. රෙකෝඩ් කරලා ඔයගලන්ට පෙන්නන්නම්. තනියෙන් ඉන කොකුස ආකාර පේනවා. දෙන්න ඉන කොකුස ආකාරයන් පේනවා. මෙහි දැක්වෙන්නේ කොකුස, ඩිප්ලොකොකුස සහ ස්ට්‍රෙප්ටොකොකුස කියන කොකුස ආකාරයේ බැක්ටීරියාවන් පමණි. අපි සාදාගත් తాවකාලික බැක්ටීරියා අඳුනේ ජීවත් වන බැක්ටීරියාවන් අපිට පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකි වෙලා තියෙන්නේ අපි මෙතිලීන් බ්ලූ භාවිතා කරලා වර්ණ ගන්නවපු නිසා. ප්‍රධාන වශයෙන්ම අපිට දර්ශනය වෙන්නේ කොකුස ආකාරය පමණයි. අතරින් පතර මම දැක්කා මේ දණ්ඩාකාර ආකාරය තියෙනවා. එන් කොකුස ආකාරයන් තනිව තීක්ෂණ ආකාර සහ ද්විත්ව කොකුස ආකාරයන් පැහැදිලිව දර්ශනය වෙනවා. ඊට අමතරව වෙනත් ආකාර වලට සැකසුණු කොකුස ආකාරයන්ද අපිට මෙහිදී නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වුණාට අපිට බැක්ටීරියාවන්ගේ ව්‍යුහවන බැක්ටීරියා කශිකා, එහෙම නැත්නම් බැක්ටීරියා අන්තස්පෝර, එහෙම නැත්නම් බැක්ටීරියා කෝෂ්ඨ දැකීමේ හැකියාවක් නැහැ. මොකද ඒ ව්‍යුහ තාමත්ම කුඩා නිසා. දැන් මේ ප්‍රායෝගිකයේදී අපි කරේ යෝගට් වල ජීවත් වන බැක්ටීරියාවන් සරල වර්ණකයක් වන මෙතිලින් බ්ලූ භාවිතා කරලා වර්ණ ගන්වලා සංයුක්ත ආලෝක අන්වීක්ෂය යටතේ නිරීක්ෂණය කළා. ඒ නිරීක්ෂණය කිරීමේදී අපි අන්වීක්ෂයේ අධිබලය යටතේ කොකුස, ද්විත්ව කොකුස ආකාරයන් දැක්කා. ඊට අමතරව තවත් කොකුස ආකාරයන් සමූහණය වෙලා තියෙන ආකාරات අපි දැක්කා. ඉතින් මෙතනින් මේ ප්‍රායෝගිකය අවසానයි. ආයුබෝවන් ඔබට ජය.